අපි කියන සෑම ශිෂ්‍යයෙක් තුළම මහා යෝධයෙක් නිදාගෙන සිටි. ඔහු අවදි වූ විට විස්මිත දේ සිදුවේ. ඉතින් ඔහුව අවදි කිරීමේ කාර්යය තමයි මම මේ දැන් කරමින් ඉන්නේ. මටත් විශ්වාසයි මේ යෝධයෝ ටික සෑහෙන නිින්දක තමයි ඉන්නේ. කීප දෙනෙක් අවදියෙන් ඇති. නමුත් මම බලාපොරොත්තු වෙනවා දැන් අදින් පස්සේ හැමෝම අවදි වෙලා අපි එක දවසක්වත් වැය නොකර ආරම්භ කරමු අපේ කාර්යභාරය. රයිට්. දැන් අපි ලෑස්ති. දැන් මොකද ඉන්නත් වැඩක් නැහැ ගණිතේ දිනා ගන්න බැරි වුණා. එහෙම නේද? නෑ. එහෙම නෑ. ගණිතේ නැතුවත් ජීවිතේ දිනන්න පුළුවන්. O level දිනන්නත් පුළුවන්. හැබැයි අපි කියනවා පූර්ණ ජයග්‍රහණයක් අපිට තියෙනවා නම් අපිට ගමන බොහොම අභිමානවත්ව යන්න පුළුවන්. සාපෙළ සමත් කියන කරුණ බොහොම ආඩම්බරයෙන් කියන්න නම් ගණිතය ඇතිව අපි විෂයන් 6ක් සමත් කරගන්න ඕනේ. සම්මාන 3ක් ගන්න ඕනේ. ඒක තමයි අපේ අභියෝගය. හරි. දැන් මම උත්සාහ කරන්නේ කොහොමද මේ ගණිතය පහසුවෙන් සමත් කරගන්නේ? ඒ තමයි ගණිතය දිනන මාර්ගය.